චාෝ අදත් කතා කරමු verbo avere ගැන. මම ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පැහැදිලි කෙරුවා අපි verbo avere භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා. මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ verbo avere පුද්ගලයා සහ කාලය අනුව කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා. පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මේ දේත් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන. ඉතාලි භාෂාව ඉගෙන ගන්න අය දන්නවා ඉතාලි භාෂාවෙන් ක්‍රියාපදයක් ගත්තහම ඒ ක්‍රියාපදය භාවිතා කරන ආකාරය විවිධයි. කොටින්ම කිව්වොතින් මෙන්න මේ වගේ chart එකක් තියෙන්නේ. ඉතින් මේ රැකියාවක් කරමින් මහන්සි වෙමින් ඔළුවේ ප්‍රශ්න දාස් ගාණක් තියාගෙන භාෂාව ඉගෙන ගන්න කෙනෙක්ට මේ වගේ chart එකක් දැක්කහම මං හිතනවා අධෛර්ය වීම සාධාරණ දෙයක් කියලා. නමුත් ඔයගොල්ලෝ ඒ දේ ගැන අධෛර්ය වෙන්න දෙයක් නැහැ. ඇයි දන්නවද? අපි සාමාන්‍යයෙන් කතා කරනකොට මේ chart එකක තියෙන ආකාර සියල්ලම භාවිතා කරන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් කතා කරද්දී අවශ්‍ය වෙන්නේ ඊටා සුළු කොටසයි. ඉතින් ඒ කොටස ඉගෙන ගන්න එහෙම නැත්නම් කටපාඩම් කරගන්න අමාරු නෑ. මගේ අත්දැකීම් අනුව මම ඔයගොල්ලන්ට දෙන උපදෙස් තමයි ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ ක්‍රියාපදවල වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය. මොකද අපි මේ කාල තුන තමයි වැඩිපුරම සාමාන්‍යයෙන් කතා කරද්දී භාවිතා කරන්නේ. දැන් අනිත් ඒවත් මේ විදිහටම තමයි වෙනස් වීම තියෙන්නේ. නමුත් ඒවා ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් වලින් කතා කරනකොට උදාහරණයක් ගත්තොත් අපි සාහිත්‍ය කතා කරනකොට සාහිත්‍ය විෂය හදාරනකොට සාමාන්‍යයෙන් භාවිතා කරන ඉතාලි භාෂාව නෙමෙයි අපි භාවිතා කරන්නේ. නමුත් මම ඉතාලි භාෂාව උගන්වන්නේ මෙහි රැකියා කරන්න ආපු අයටනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කොටස ඔයගොල්ලන්ට දැනට හොඳටම ඇති කියලා. සාමාන්‍යයෙන් කතා කරද්දී වැඩිපුරම භාවිතා කරන වර්තමාන කාලය. මේක ඔයගොල්ලෝ ක්‍රියාපද chart එකක් ගත්තාම ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ presente presente indicativo කියලා. ඉතින් verbo avere presente indicativo හැදෙන්නේ මෙන්න මේ විදිහට. io ho, tu hai, lui lei ha, noi abbiamo, voi avete, loro hanno. imperfetto එක භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් අපි අතීත කාලය ගැන කතා කරනකොට. ඊට අමතරව අතීත කාලය ගැන කතා කරද්දී අපි භාවිතා කරනවා passato prossimo කියන අතීත කාලයත්. මේ දෙකේ වෙනස මම ඉදිරියේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හැබැයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කතා කරනකොට මේ දෙක පටලවගෙන කතා කරුවත් ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. imperfetto එක. io avevo, tu avevi, lui lei aveva, noi avevamo, voi avevate, loro avevano. අනිත් අතීත කාලය passato prossimo. io ho avuto, tu hai avuto, lui lei ha avuto, noi abbiamo avuto, voi avete avuto, loro hanno avuto. Then futuro semplice. මේක අනාගත කාලයක්. io avrò, tu avrai, lui lei avrà, noi avremo, voi avrete, loro avranno. තවත් පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. මම මේ කියපු කාල හතරම භාවිතා කරලා මම උදාහරණ කීපයක් ඔයගොල්ලන්ට දැන් කියනවා. io ho una macchina. io ho una macchina. ඒ කිව්වේ මට මෝටර් රථයක් තියෙනවා කියලා. එතකොට මේ වාක්‍ය වර්තමාන කාලය ගැන කතා කරන වාක්‍යයක්. io avevo una macchina. io avevo una macchina. මේකෙන් මම කිව්වේ මට මෝටර් රථයක් තිබුණා කියලා. එතකොට මේක අතීත කාලයක්. io ho
avuto una macchina. Io ho avuto una macchina. මේ වාක්‍යයත් අතීත කාලයක් ගැන කතා කරන වාක්‍යයක්. මේකෙන් කියන්නෙත් මට මෝටර රථයක් තිබුණා කියලා. ඉතින් ඉස්සෙල්ලා කියපු වාක්‍යයි දැන් කියපු වාක්‍යයි බැලුවොතින් මේකේ සිංහල පරිවර්තනය දෙකම එක හා සමානයි. නමුත් ඉතාලි භාෂාවෙන් කතා කරනකොට පුංචි වෙනසක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒවා ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්නම්. එහෙමත් නැත්නම් සිකුරාදා රැට මම ඉතාලි භාෂාව උගන්වන ලයිව් එකක් කරනවා TikTok එකේ. රාත්‍රියේ 9යි කාලට පමණ. කැමති නම් ඒවට සහභාගී වෙන්න. මොකද ඒ පන්තිවලදී මම මේ දේවල් වැඩි විස්තර කරලා කියලා දෙනවා. Antico udaharnය. Il mese prossimo avrò una macchina nuova. Il mese prossimo avrò una macchina nuova. ඒ කිව්වේ ලබන මාසයේ මට අලුත් කාර් එකක් ලැබෙනවා කියලා. දැන් ඔයගොල්ලන්ට මේ පාඩම තේරුණාද කියලා බලා ගන්න ඕන නම් කැමති අය වාක්‍යයක් දෙකක් ලියන්න. මේක ලියනකොට හැබැයි අමතක කරන්න එපා ඉතාලි භාෂාවෙන් ලියලා ඊට ඉදිරිපිට සිංහලෙන් ඔයගොල්ලෝ ඒ වාක්‍යෙන් අදහස් කෙරුවේ මොකක්ද කියලාත් ලියන්න. මට නිවාඩු තියෙන වෙලාවට ඒවල හරි වැරදි ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. එහෙනම් ci vediamo presto. Ciao.